Hi, good morning. ඔන්න මගේ අද දවසගේ වෙච්ච විදිහක් අරගෙන ඉන්න තමයි මම මේ හදන්නේ. ඉතින් පාන්දර හැඩ වෙලා ලස්සන වෙලා හැමදේම ගානට මිම්මට රෙඩි කරගෙන අද දවසේ මොනවද මං කරන්න හදන්නේ කියලා බලමුද? ඉතින් මේක තමයි මං අද ඇන්දේ. ලස්සනයිද කියලා හිතනවා කමන්නේ. ඔක්ක තමයි අද මං උදේ වරුවට ඇඳන් ඉන්නේ. මොකද අද දවස ටිකක් දිගයි ගැන අවස්සනකම වැඩ වගේක් තියෙනවා. ඉතින් මං අද සැලොන් එකේ ඩ්‍රෙසින් එකක් බාර අරන් තිබුණා. ඉතින් ඒකට ඔක්කොම ටික රෙඩි කරගත්තා. එතකොට ආයේෂා ඉන්නවා, තව මගේ ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. ඉතින් මේ තමයි මගේ අද බ්‍රයිඩ්. පැය භාගයකට වැඩි පරක්කුයි කරන්න දෙයක් නැහැ. ඉතින් නියමිත වෙලාවට අපි එළියට දෙන්නත් ඕනේ බ්‍රයිඩ්. ඉතින් අපි දැන් මේ ඔක්කොම කරගෙන යන ගමන් ඉතින් පොඩි කයියකුත් දාගෙන සින්දුවකුත් අහගෙන පාඩුව වැඩේ කරගෙන යනවා. ඔය මොන වැඩේ කරත් ගානට බ්‍රයිට් වෙලාවට එළියට දෙන්න ඕනේ කියන එකක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඔළුවේ තියාගෙන තමයි ඉතින් අපි වැඩේ කරන්නේ. ඉතින් මෙයාගේ මේකප් එක මම අන්තිමේට තමයි අරන් එන්නේ. මොකද පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. අද මෙයාව මම දවසට දෙපාරක්ම ඩ්‍රෙස් කරනවා. මොකද එයා කිව්වා අක්කේ මට නම් බෑ ෂූට් එකටත් ඉඳලා ආපෝ ෆන්ක්ෂන් එකටත් ඉන්න මට හරිම ටයර්ඩ්. ඊට වැඩිය මම උදේ ෂූට් එක දාගෙන හවසටත් ආයෙ ඩ්‍රෙස් කරලා දෙන්න කියලා කිව්වා. ඉතින් මෙයාව මම එකම මේකප් එක එකම විදිහට මං අද දෙපාරක්ම අඳිනවා. ඉතින් අපි දවසේ අවසානයේට බලමුකෝ මෙයාගේ ඩ්‍රෙසින් එක කොහොමද කියලා. ඔන්න ඔයාලා මට හොඳ කමෙන්ට් එකක් දෙන්න ඕනේ. මේ රස්සාව ඇත්තටම මම හරිම ආසාවෙන් හරිම ඒකට මොකද්ද කියන්නේ? ඒ කියන්නේ මම නිදහසේ කරන්න කැමති ජොබ් එකක් තමයි අන්තිමේට මම තෝරගත්තේ. ජොබ්ස් ගොඩක් කරා. අන්තිමේට මම මේ ෆීල්ඩ් එකේ තමයි ඇවිල්ලා නතර වුණේ. ඉතින් මම හරිම ෆ්‍රී එකේ වැඩ ගොඩාක් බදාගෙන කරන්නේත් නැතුව නිදහසේ කරගෙන යනවා. ඉතින් මම මේ බ්‍රයිඩ් මම වෙලාවට මම එළියට දුන්නේ යාළගේ ෆොටෝ ලොකේෂන් එකට යන්න ඕනේ කියපු වෙලාවටම. ඉතින් ඒ ඔක්කොම ටික ඉවර කරලා මගේ හැමදාම එන නංගි කෙනෙක් ඉන්නවා නේල්ස් හදා ගන්න. ඉතින් ඊයේ එන්න තිබිච්ච අපොයින්ට්මන්ට් එක තමයි අද ආවේ. ඉතින් මේ ඒකත් උදේ ඉවර කරලා ඉතින් යාගේ නේල් එකක් තියෙනවා. ඔයාලා බලලා කියන්නකෝ ඒකත් කොහොමද කියලා. ඉතින් ඒ ඔක්කොම ටික ඉවර කරලා අපි ආයේ යන්න ඕනේ ටිකක් දුරකට. කොහොමද මේ නේල් එක? හොඳයිද? ඔන්න ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර කරලා අපි දවල් 2ට විතර අපි ලන්ච් එකත් අරගෙන බඩු ටිකත් ඔක්කොම පැක් කරගෙන ඉතින් අපි මේ දැන් යන්නේ ගම්පහ පැත්තට. ගම්පහ කලගෙඩි හේන තමයි මට දීප ලොකේෂන් එක. ඉතින් අවුට්ෆිට් එකත් එක්කම ඔක්කොම මාරුණා. අර දෙන්නවත් ලෑස්ති කරගත්තා. වාහනයකට දාගත්තා. ඉතින් මේ අපි යනවා. ඉතින් හරිම මහන්සි. මොකද පාන්දරත් නැගිටලා වැඩ කරලා අපෝ තවත් අපොයින්ට්මන්ට්ස් තිබුණා. ඉතින් ඒවත් ඉවර කරලා ඉතින් යනකොට ඇත්තටම යනකොට වාහනේ යනකොට නිින්ද ගියා. මොකද ඒ තරමට ටිකක් මහන්සි. මේ මොකද ඒ මාසේ සෑහෙන්න ටිකක් නිදි මරාගෙන කරන්න තිබිච්ච වැඩ තමයි තිබුණේ. ඉතින් ඒ වුණාට හරිම ආසාවෙන් කරේ. මොකද මම ආසයි කෙනෙක්ව ලස්සන කරලා ඒ ලස්සන විඳින්න, එයාගේ මූණෙන් එයා ලස්සනට ඉන්නවා කියලා පේනවා දකින්නකොට. ඉතින් දැන් අපි මේ යනවා. මං හිතන්නේ ඔච්චරයි මට වීඩියෝස් ගන්න පුළුවන් වුණේ. මම ටිකක් නිදාගත්තා. යානත් මස්සලාවට ඕඩර් එකක් දෙන්න ඕනේ. ඉතින් අපි හොටෙල් එකට ආවා. ඉතින් මේ බරු ටික ඔක්කොම අපි අරගෙන යනවා. ඇත්තටම හොටෙල් එකේ නම ඔයාලට පස්සේ වීඩියෝ එකේ අන්තිමේටම තියෙනවා. එතකොට බලන්න. ඉතින් අපි රූම් එකට ආවා. බ්‍රයිඩ් එනකොට හොඳට වොෂ් එකක් දාලා හොඳට ෆ්‍රෙෂ් වෙලා හිටියා. ඇත්තට මටත් තුනා ඒ මෙතඩ් එක ටිකක් හොඳයි කියලා. මොකද බ්‍රයිඩ්ට එයා නිදහසේ කිසි කලබලයක් නැතුව ඊට පස්සේ ෆන්ක්ෂන් එකට තමයි කෙලින්ම යන්න තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ ආයෙත් එයා හොඳට ෆ්‍රෙෂ් වෙලා ඉවිල්ලා ඉන්නවා. ඉතින් මෙයාගේ ඩ්‍රෙසින් එක බලන්න අවසානයේ කොහොමද කියලා.
ඉතින් මේ බලන්න එයා හරිම ලස්සන ගෑනු ළමයි. මං හිතනවා මම උපරිම සාධාරණයක් කරා. එයාගේ ඩ්‍රෙසින් එකට එයා කියපු විදිහට එයාව වෙනස් නොකර එයාව ලස්සනටම ඩ්‍රෙස් කරලා දුන්නා. ඉතින් එයාත් හරිම හැපි එයාගේ අවුට්ලුක් එකට. ඉතින් මේ අපි ඔක්කොම යන්න ලෑස්තිලා මේ තියෙන හොටෙල් එක The Glass Globe එක. ඉතින් ඒ හොටෙල් එකත් මම හිතනවා හරිම ලස්සනයි. එන්ට්‍රන්ස් එකේම මාර්ම ලස්සනයි ඒක. මට ඇත්තටම හෝල් එක ඇතුළට නම් මට යන්න බැරි වුණා. මම හිතනවා ඔක්කොම එයාලා ලස්සනට ඒ වැඩ ටික කරගත්තා කියලා. ඉතින් මේ එයාලගේ එන්ට්‍රන්ස් එක බලන්නකෝ. ඔක්කොම වැඩ ඉවර කරලා අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. එහෙනම් තවත් දවසක මම වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.